හරි. අපි අද බලමු ඔයගොල්ලන් ප්‍රයිවට් ලිමිටඩ් කම්පැනි එකට අදාළව වන් පේකින් ඔයගොල්ලන්ට එවන සයින් ඩොකියුමන්ට් කොහොමද සයින් කරන්න කියන එක. මුලින්ම බලුවාම ඔයගොල්ලන්ට වන් පේකෙන් මේ විදිහට ඊමේල් එකක් එවනවා. ඔයගොල්ලන්ට සයින් කරන්න අවශ්‍ය ඩීටේල්ස් සම්පූර්ණයෙන් විස්තර කරලා ඒ ඩීටේල්ස් ටික සහ පහලින් ඩොකියුමන්ට් 4ක් එනවා. අපි මේ වීඩියෝ එකෙන් බලමු කොහොමද මේ ඩොකියුමන්ට් සයින් කරන්න කියන එක. ඔයගොල්ලන්ට හැබැයි මේ ඩීටේල්ස් ටික මෙතන අවශ්‍ය ඩීටේල්ස් ඔක්කොම හයිටම කියවුවොත් ඔයගොල්ලන්ට කිසිම ප්‍රශ්නයක් නැතුව මේ ඩොකියුමන්ට් ඔක්කොම සයින් කරන්න පුළුවන්. හැබැයි අපි බලමු මේ වීඩියෝ එකෙන් කොහොම සවිස්තරාත්මක කොහොමද මේ ඩොකියුමන්ට් එක සයින් කරන්න කියන එක. මුලින්ම මේ ඩොකියුමන්ට් හතර බැලුවාම ඔයගොල්ලන්ට ඇප්ලිකේෂන් එක සහ ඇග්‍රීමන්ට් එක විදිහට ඩොකියුමන්ට් දෙකක් පෙන්නනවා. සහ බෝඩ් රෙසලූෂන් විදිහට ඩොකියුමන්ට් දෙකක් තියෙනවා වර්ඩ් ෆෝමැට් එකෙන්. මුලින්ම ගත්තාම මේ ඇප්ලිකේෂන් එක සහ ඇග්‍රීමන්ට් එකේ අපි බලමු ඉස්සෙල්ලාම ඇග්‍රීමන්ට් එක. ඇග්‍රීමන්ට් එක තනි පේජ් එකක් විදිහට ඔයගොල්ලන්ට එන්නේ. ඒකේ ඔයගොල්ලන්ගේ කම්පැනිට අදාළ ඩීටේල්ස් ඔක්කොම මේගොල්ලෝ ෆිල් කරලා එවන්නේ. ඔයගොල්ලන්ට අමතරව ඩීටේල්ස් ෆිල් කරන්න දෙයක් නැහැ. ඩීටේල්ස් ටික හරියද කියන එක චෙක් කරලා බලලා ඔයගොල්ලන්ට සයින් කරන්න ගන්න පුළුවන්. ඒ වගේම තමයි මේ ඇප්ලිකේෂන් එක සහ ඇග්‍රීමන්ට් එක දෙකම ගත්තාම ඒ දෙකම black and white හෝ color විදිහට ඔයගොල්ලන් print out එකක් අරගෙන තමයි සයින් කරන්න අවශ්‍ය වෙන්නේ. මොකද ඒගොල්ලෝ මෙතන පැහැදිලිවම කියලා තියෙනවා digital signatures accept කරන්නේ නැහැ කියලා. මොකද මේ document ඔක්කොම ඒගොල්ලෝ බැංකුවට යවලා approval ගන්න process එකක් කරන්න ඕනේ. ඒ නිසා digital sign bank එකෙන් accept කරන්නේ නැහැ. ඇප්ලිකේෂන් මේ ඇග්‍රීමන්ට් එකේ මේ විදිහට ඩීටේල්ස් ඔක්කොම ෆිල් කරලා තිනවා. පහළ signature of the merchant කියලා තියෙනවා. එතන තමයි ඔයගොල්ලෝ සයින් කරන්න අවශ්‍ය වෙන්නේ. ඩොක්ලන්ගේ දැන් කියමු ඔයගොල්ලෝ කම්පැනි සිංගල් ඩිරෙක්ටර් කෙනෙක් නම් ඉන්නේ. ඔයගොල්ලන් ඩිරෙක්ටර් සීල් එක තියලා සයින් එක දාන්න පුළුවන්. නැත්නම් ඔයගොල්ලන්ගේ ඩිරෙක්ටර්ස්ලා දෙන්නෙක් හෝ ඊට වැඩි ප්‍රමාණයක් ඉන්නවා නම් අවම වශයෙන් ඩිරෙක්ටර්ස්ලා දෙන්නෙක් සයින් කරන්න අවශ්‍යයි. එතකොට ඩිරෙක්ටර් සීල් එක දෙපාරක් තියලා ඩිරෙක්ටර්ස්ලා දෙන්න වෙන වෙනම සයින් කරන්න අවශ්‍යයි. මේ වන් පේ කියන තැන මෙතන සයින් කරන්න අවශ්‍ය නැහැ. ඩිරෙක්ටර් සීල් එක ඉඳ තියෙන විදිහට දෙපාරක් තියලා සයින් එක දෙන්න වෙන වෙනම දාන්න අවශ්‍යයි. ඒ විදිහට ඇග්‍රීමන්ට් එක හරි ඇප්ලිකේෂන් එක ගත්තාම පිටු 6කින් pages 6කින් සමන්විත ඩොකියුමන්ට් එකක් තමයි ඔයගොල්ලන්ට එන්නේ. ඒකෙත් අර විදිහටම තමයි අවශ්‍ය කරන සියලු විස්තර ඔයගොල්ලන්ට ෆිල් කරලා තියෙන්නේ. අමතර ෆිල් කරන්න දෙයක් නැහැ. ඒකේ පළවෙනි පිටුවේ සයින් කරන්න මුකුත් අවශ්‍ය වෙන්නේ නැහැ. දෙවෙනි පිටුවේ දකුණු අත පැත්ත පහළට වෙන්න signature of the merchant කියලා තියෙනවා. මෙතන සයින් කරන්න ඕනේ. ඔයගොල්ලන් සිංගල් ඩිරෙක්ටර් කෙනෙක් නම් ඉන්නේ ඩිරෙක්ටර් සීල් එක තියලා signature එක දාන්න ඕනේ. දෙන්නෙක් ඉන්නවනේ ඩිරෙක්ටර් සීල් එක දෙපාරක් තියලා වෙන වෙනම ඩිරෙක්ටර්ස්ලා දෙන්න සයින් කරන්න අවශ්‍යයි. ඊට පස්සේ තුන්වෙනි සහ හතරවෙනි පිටුවල සයින් කරන්න දෙයක් නැහැ. ඊට පස්සේ පස්වෙනි පිටුව ගත්තාම පස්වෙනි පිටුවේ පළවෙනි බොක්ස් එකේ මෙන්න මේ විදිහට බොක්සස් වගේක් ඔයගොල්ලන්ට පෙන්නනවා. සිංගල් ඩිරෙක්ටර් කෙනෙක් නම් ඉන්නේ පළවෙනි බොක්ස් එකේ ඩිරෙක්ටර් සීල් එක තියලා සයින් එක දාන්න ඕනේ. ඊට පස්සේ ඔයගොල්ලන්ගේ ඩිරෙක්ටර්ස්ලා දෙන්නෙක් ඌට වැඩියෙන් ඉන්නවා නම් පළවෙනි සහ දෙවෙනි බොක්ස් වල ඩිරෙක්ටර් සීල් එක දෙපාරක් තියලා ඩිරෙක්ටර්ස්ලා දෙන්න සයින් කරන්න පුළුවන්. ඊට පස්සේ 6 වෙනි පිටුවේ සයින් කරන්න නැහැ. ඒ විදිහට ඔයගොල්ලන්ට ඇප්ලිකේෂන් එකත් සයින් කරලා කම්ප්ලීට් කරන්න පුළුවන්. ඊට පස්සේ මේ බෝඩ් රෙසලූෂන් දෙක ගත්තාම මේ බෝඩ් රෙසලූෂන් දෙක ඔයගොල්ලන් කම්පැනි ලෙටර් හෙඩ් එකෙන් තමයි print out එක ගන්න ඕනේ. කම්පැනි ලෙටර් හෙඩ් එකෙන් print out එක අරගෙන ඔයගොල්ලන්ට සයින් කරන්න පටන් ගන්න පුළුවන්. මෙතන HNB සහ සෙලාන් මේ බෝඩ් රෙසලූෂන් දෙක ගැන තව විස්තරයක් කරොත් ඔයගොල්ලෝ බලන්න පුළුවන් ඔයගොල්ලන්ගේ මේ බැංක් account එකේ යවලා තියෙන්නේ BOC නැත්නම් සම්පත් මොකක් හරි වෙන බැංකුවක. ඇයි මට මේ HNB සහ සෙලාන් විදිහට ඩොකියුමන්ට් දෙකක් එවලා තියෙන්නේ? ඒක ඔයගොල්ලන්ගේ බැංකු ගිණුමට අදාළ වෙන්නේ නැහැ. ඔයගොල්ලෝ payment gateway facility එක ගන්න one pay එකට අදාළ aggregator bank දෙක තමයි සෙලාන් සහ HNB විදිහට මෙතන බෝඩ් රෙසලූෂන් දෙකක් තියෙන්නේ. අපි ඉස්සෙල්ලාම බලමු HNB එක. ඔයගොල්ලෝ මේ ඩොකියුමන්ට් එක ඔයගොල්ලන් කම්පැනි ලෙටර් හෙඩ් එකෙන් print out එක අරගන්න. අරගත්තට පස්සේ මෙතන ඩිරෙක්ටර්ස් ඔයගොල්ලෝ සිංගල් ඩිරෙක්ටර් නම් ඉන්නේ ඩිරෙක්ටර් සීල් එක තියලා සයින් එක දාන්න. දෙන්නෙක් ඉන්නවනේ ඩිරෙක්ටර් සීල් එක දෙපාරක් තියලා දෙන්න වෙන වෙනම සයින් එක දාන්න අවශ්‍යයි. ඊට පස්සේ මෙතන හැබැයි ඇප්ලිකේෂන් ඇග්‍රීමන්ට් වල සෙක්‍රටරි සයින් කරන්න අවශ්‍ය නැහැ. හැබැයි බෝඩ් රෙසලූෂන් වලදී සෙක්‍රටරි සයින් කරන්න අවශ්‍යයි අනිවාර්යයෙන්ම. එතෙන්දී මේ විදිහට බෝඩ් රෙසලූෂන් දෙකේම සෙක්‍රටරි සයින් කරන්න ඕනේ අනිවාර්යයෙන්ම. එතෙන්දී ඔයගොල්ලන්ට මෙහෙම දෙයක් කරන්න පුළුවන්. ඔයගොල්ලන්ගේ ඩිරෙක්ටර්ස්ලා දෙන්න සයින් කරාට පස්සේ ඔයගොල්ලන් කම්පැනියේම සෙක්‍රටරි කෙනෙක් නම් ඉන්නේ කිසි ගැටලුවක් වෙන්නේ නැහැ. එයාට ඩොකියුමන්ට් එක පාස් කරලා සයින් සෙක්‍රටරි සීල් එකයි සයින් එකයි ගන්න පුළුවන්. හැබැයි ඔයගොල්ලන්ගේ වෙනම කම්පැනි එක හයර් කරලා නම් තියෙන්නේ. ඔයගොල්ලෝ බලන්න පුළුවන් සෙක්‍රටරි කම්පැනි එකට යන්න අවශ්‍යද? එහෙම අවශ්‍ය වෙන්නේ නැහැ. මේ ඩොකියුමන්ට් එක සොෆ්ට් කොපි සයින් කරලා ඉවරලා සොෆ්ට් කොපි එක ස්කෑන් ඩොකියුමන්ට් එක ඔයගොල්ලන් සෙක්‍රටරි කම්පැනි එකට ඊමේල් කරන්න පුළුවන්. ඊමේල් කරලා ඒගොල්ලන්ට කියන්න ඒ ටික සයින් කරලා එවන්න කියලා. එතකොට ඒගොල්ලෝ සෙක්‍රටරි සීල් එකයි සයින් එකයි මෙතනට දාලා ඒගොල්ලෝ සොෆ්ට් කොපි එක ඔයගොල්ලන්ට එවනවා. ඒ ඩොකියුමන්ට් එක ඒ සොෆ්ට් කොපි එක වන් පේකට සබ්මිට් කරන එක හොඳටම ප්‍රමාණවත් ඔයගොල්ලන්ට අප්‍රූවල් එක ගන්න පුළුවන්.
මෙතන මේ සෙලාන් එකෙත් එහෙමයි ඩිරෙක්ටර්ස්ලා දෙන්නෙක් ඉන්නවනම් ඩිරෙක්ටර් සීල් එක දෙපාරක් තියලා ඩිරෙක්ටර්ස්ලා දෙන්න සයින් කරන්න අවශ්‍යයි. ඒ වගේම සෙක්‍රටරිගේ තැනට සයින් එක ගෙන්න ගන්න ඊමේල් එකක් දාලා ඔයගලන්ට සොෆ්ට් කොපි ගෙන්න ගන්න පුළුවන්. ඒ විදිහට ඔයගලන්ට ડોකියුමන්ට් 4 ඒ විදිහට සයින් කරලා කම්ප්ලීට් කරගන්න පුළුවන්. අපි බලමු මොනවද OnePay මේ ඩිස්ක්‍රිප්ෂන් එකේ තියෙන ඩීටේල්ස් මොනවද කියන එක දැන්. එතකොට දැන් පළවෙනි පොයින්ට් එකෙන් ඇප්ලිකේෂන් එක, දෙවෙනි පොයින්ට් එකෙන් ඇග්‍රීමන්ට් එක, 3 සහ 4 බෝඩ් රෙසලූෂන්. දැන් අපි පොයින්ට් 4 අපේ කම්ප්ලීට්. ඊට පස්සේ පස්වෙනි පොයින්ට් එකෙන් කියනවා KYC details. මොකද්ද මේ KYC details? ඔයගොල්ලෝ බලන්න පුළුවන් KYC details වලට වෙනම ડોකියුමන්ට් දෙන්න ඕනේද? එහෙම ડોකියුමන්ට් දෙන්න අවශ්‍ය නැහැ. මෙතන පස්වෙනි පොයින්ට් එකේ KYC details කියන එකට ඇප්ලිකේෂන් එකේ තියෙනවා දෙවෙනි පිටුව. දෙවෙනි පිටුවේ අහලා දෙනවා monthly business income එක source එක කොහොමද කියන එක. එතන ටික් එකක් දාන්න විතරයි අවශ්‍ය වෙන්නේ. එන්නේ ටික් එක දාන එකට තමයි මෙතන source මේ KYC details විදිහට මේ details fill කරන්න කියන එක තමයි ඒගොල්ලෝ මෙතන සඳහන් කරලා තියෙන්නේ. ඊට පස්සේ other documents. ඔයගොල්ලෝ document OnePay එකට යවද්දී document අඩුවෙන් යවුව වෙන්න පුළුවන්. ඒ කියන්නේ ඔයගොල්ලෝගේ bank account එක අඩුවෙන් යවලා දෙන්න පුළුවන්. නැත්නම් වෙන මොන හරි document අඩුවෙන් යවලා වෙන්න පුළුවන්. ඒ details ඔක්කොම ඒගොල්ලෝ මෙතන සඳහන් කරනවා අඩු තියෙන්නේ මොනවද කියන එක. ඒ වගේම තමයි මෙතන තව දෙයක් තියෙනවා. ඔයගොල්ලන් කම්පැනි ආටිකල් එක, බිස්නස් රෙජිස්ට්‍රේෂන් එක, ෆෝම් 1, ඩිරෙක්ටර් NIC මේ ડોකියුමන්ට් ටික අනිවාර්යයෙන්ම true copy certify වෙන්න ඕනේ සෙක්‍රටරි හරහා. ඒක කොහොමද කරන්නේ? ඔයගොල්ලන් මේ වෙනකොටත් සෙක්‍රටරි true copy certify කරලා තියෙනවා නම් ගැටලුවක් නැහැ. කළා නැත්නම් මේ board resolution ඔයගොල්ලෝ සයින් කරගන්න සෙක්‍රටරිට යවද්දී ඒ ඊමේල් එකේම සඳහන් කරලා යවන්න බිස්නස් BR එක company article director NIC form 1 true copy certify කරලා එවන්න කියලා. ඒතර secretary company එකෙන් ඔයගොල්ලන්ට true copy certify කරලා එවනවා. ඒතර ඒකත් ඒ document එකත් හරි. ඊට පස්සේ තව point එකක් තියෙනවා completed the website. මේ document ඔක්කොමත් එක්ක OnePay එකෙන් bank එකට යවනවා. ඔයගොල්ලන්ගේ payment gate එක approve කරන්න process එකට බැංකුවට යවනවා. එතෙන්දී ඔයගොල්ලන්ගේ document ටික වගේම ඔයගොල්ලන්ගේ website එකත් ඒගොල්ලෝ review කරලා බලනවා. කියන්නේ බැංකුව. ඒතකොට බැංකුවේ අනිවාර්යෙන්ම තියෙන්න අවශ්‍ය ඩීටේල්ස් ටිකක් තියෙනවා. ඒ කියන්නේ බැංකුව අනිවාර්යෙන් බලන සයිට් එකේ අඩංගු විය යුතු කරුණු ටිකක් තියෙනවා. ප්‍රධාන වශයෙන් ගත්තාම about us එක. ඒ කියන්නේ ඔයගොල්ලන් කම්පැනි ඩීටේල්ස් ටික තියෙන about us එකක් සයිට් එකේ තියෙන්න ඕනේ. ඒ වගේම contact us එක. contact us එකේ ඔයගොල්ලන්ගේ contact number, email address, business location ඒ ඩීටේල්ස් ටික තියෙන්න අවශ්‍යයි. ඊට පස්සේ policies, privacy policy, refund policy, terms and condition. ඒ ටිකත් ඔයගොල්ලන්ගේ සයිට් එකේ තියෙන්න ඕනේ. ඒ වගේම තමයි actual product, actual prices. ඒ කියන්නේ ඔයගොල්ලන්ගේ ඇත්ත වශයෙන්ම product සහ ඇත්තම prices සයිට් එකේ තියෙන්න ඕනේ. ඒ කියන්නේ ඔයගොල්ලෝ සයිට් එක තාම complete කරන ගමන් නම් ඔයගොල්ලෝ dummy details දාලා තියෙන්න වෙන්න පුළුවන්. එහෙම තියෙන්න බෑ. actual details ටික සයිට් එකේ තියෙන්න අවශ්‍යයි. මේ විදිහට ඔයගොල්ලන්ගේ සියලු අඩුපාඩු සහ සියලු ડોකියුමන්ට් ඉක්මනට OnePay එකට සබ්මිට් කරාම ඔයගොල්ලන්ට ඉක්මනට ඔයගොල්ලන්ගේ අප්‍රූවල් එක ගන්න පුළුවන්. මම හිතනවා මේ වීඩියෝ එකෙන් ඔයගොල්ලන්ට අවශ්‍ය කරන සෑහෙන විස්තර ප්‍රමාණයක් මේ ලබා ගන්න පුළුවන් වෙන්නේ නැති කියලා. දැනට මේ වීඩියෝ එක නවත්තනවා. ඔබට සුබ දවසක්. OnePay භාවිතා කරන ඔබට අත්‍යවශ්‍ය කරුණු රැසක් මෙම channel එකෙන් ඔබට ගෙන එන නිසා මතක ඇතුව මෙම channel එක subscribe කරලා bell icon එක click කරන්න.